අයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම. මගේ YouTube channel එක පටන් අරගෙන ගොඩක් කල් වෙනවා. හැබැයි මට මේකට වීඩියෝස් දාගන්න මට බැරුව ගියා. ඉතින් මේ අවුරුද්දේ නම් මම හිත බලාපොරොත්තු වෙනවා මේ මගේ YouTube channel එකට දිගටම වීඩියෝස් දාන්න. ඔයාලා මාත් එක්ක දිගටම රැඳී හිටින්න. මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා like කරලා share කරලා මේ වීඩියෝස් නරඹන්න කියලා මම ඉල්ලනවා ඔයාලගෙන්. හරි අපි දැන් යමු අද මොකද්ද මම ඔයාලට පළමුවෙන්ම මගේ 2026 ඔයාලට මම දෙගෙනම වීඩියෝ එක මොකද්ද කියන එක ඔයාලා thumbnail එකේ දකින්න ඇති. හැබැයි ඇත්තටම මම හිතනවා මේක කවුරුත් ලංකාවේ නම් unboxing එකක් සහ review එකක් කරලා නැතුව ඇති කියලා. audio engine A2 plus කියන මේ ස්පීකර් දෙක තමයි දැන් මම මේක අරගෙනත් ගොඩක් කල් මම වීඩියෝ එක රෙකෝඩ් කරනකොට මේක එඩිට් කරලා දාන්න ටයිම් එකක් මට තිබුණේ නැහැ. හැබැයි ඇත්තටම මේක හොඳ ස්පීකර් එකක්. සාමාන්‍ය ලෝකේ ගොඩක් කට්ටිය කම්පියුටර් යූස් කරන ගොඩක් කට්ටිය යූස් කරනවා. මේක ස්ටුඩියෝ ගණයට සමහර මේ අයත් වෙනවා. මේකේ සවුන්ඩ් ක්වොලිටි එක උපරිම මම ගොඩක් කල් ඉඳන් මම දැන් අවුරුදු ගානක් තිස්සන් ගන්න හිටපු ආසාවේ හිටපු ස්පීකර් එකක්. ඉතින් මේ අපි බලමු මේකේ කොහොමද වීඩියෝ එක කියලා මේක අන්බොක්සින් එක කරලම බලමු.
මේකේ ඇත්තටම හොඳ ෆිනිෂින් එකක් තියෙනවා. මේකේ ඇත්තටම මට දැන් ඔයාලට සවුන්ඩ් ක්වොලිටි එක දැම්මට මේකේ ඔයාලට හොයාගන්න බෑ මොන වගේ සවුන්ඩ් එකක්ද මේකෙන් එන්නේ හරියට ඒක පැහැදිලි කරගන්න බෑ. ඔයාලා මොබයිල් ෆෝන් වලින් බලනවා කම්පියුටර්ස් වලින් බලනවා මේකේ මොකක්ද කියන එක ඔයාලට හරියට හොයාගන්න අමාරුයි. ඉතින් මේ සද්දේ කොහොමද කියන්නේ මේක ඇත්තටම ලයිව් අහන්න ඕන සවුන්ඩ් එක. හරිම ක්‍රියේටිව්. ඉතින් මේක මම ඇත්තටම මගේ පෞද්ගලික මතය තමයි මේ ඔයාලට කියන්නේ මේක ඇත්තටම ගන්නවා නම් ටිකක් පිළින් අධිකයි. ඒ වුණාට මේක හොඳ ස්පීකර් එකක්. හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙන හොඳට ක්‍රියේටිව් විදිහට අහන්න පුළුවන් ස්පීකර් එකක් මේක. මේක ලංකාවට ඇවිල්ලා මම හිතන්නේ අවුරුදු කිහිපයක් වෙනවා. මොකද අවුරුදු ගාණක් තිස්සේ මේක ලංකාවට කවුරුත් ගෙනාවේ නැහැ. ලංකාවේ දැන් ගන්න තියෙනවා. මේක ඔයාලට Google එකේ සර්ච් කරලා බලුවොත් Audio Engine A2 Plus කියන ස්පීකර් එක ශ්‍රී ලංකා කියලා. ඒතකොට ඔයාලට ඔයාලගේ වෙබ්සයිට් එකත් එක්ක හම්බ වෙනවා කොයි වෙබ්සයිට් එකේ තියෙන කියන එක. ඉතින් මමත් දැන් මේක අරගෙන දැන් ටිකක් සෑහෙන කල් වෙනවා. හැබැයි ඇත්තටම හොඳයි. හොඳටම හොඳයි. ඉතින් මම ගොඩක් ස්පීකර් යූස් කරුවා. කම්පියුටර් මොකද මගේ iMac වලට සපෝට් කරන ගොඩක් ස්පීකර් වලින් යූස් කරේ. ඒත් මට ගොඩක් විදිහට මගේ පෞද්ගලික මතය අනුව මට මේක තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේක ගොඩාක් හොඳ ක්වොලිටි එකක් තියෙනවා. හරි ක්‍රියේටිව් ඇත්තටම. මේක මං හිතනවා ක්‍රියේටර්ස් වලට ඇත්තටම ගොඩක් වටිනා ස්පීකර් එකක්. මේ සාමාන්‍ය ප්‍රොෆෙෂනල් මට්ටමට පවා යන්න පුළුවන් හොඳ ස්පීකර් එකක්. සාමාන්‍ය මේක ඇත්තටම හොඳ ක්වොලිටි එකක් තියෙනවා. මේකේ බ්ලූටූත් තියෙනවා. මම කියන චුට්ටක් ඔයාලා කොහේ ෂෝරූම් එකකට තිබුණොත් මම හිතන්නේ මට ලංකාවේ නම් ඒක අහන්න හම්බෙයි කියලා. ඉතින් හරි අද ඔයාලා මාත් එක්ක වීඩියෝ කරන් දීලා ගොඩක් ස්තුතියි. ඉතින් මම නැවත වතාවක් ඔයාලා කියලා මගේ YouTube channel එක subscribe කරලා like කරලා bell icon එක click කරලා share කරන්න. ඉතින් ඔයාලගේ comment පල්ලෙහෙන් මට දාන්න. ඔයාලගේ තව මොනවාද වීඩියෝස් මම දෙන්න ඕනේ කියලා මේ අවුරුදු 2026 ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.